මේ ඔබ දකින්නේ එතෙක් මෙතෙක් ලෝකයේ නිර්මාණය වුණ විශාලතම නිරීක්ෂණාගාරය. වේරාසී රූබින් ලෙස හඳුන්වන මේ නිරීක්ෂණාගාරය තුළ තමයි දැනට ලෝකයේ පවතින විශාලතම බූදුරේක්ෂය සහ විශාලතම ඩිජිටල් කැමරාව අන්තර්ගත වෙන්නේ. මේ නිරීක්ෂණාගාරය 2025 වසර අවසානයේදී එහි විද්‍යාත්මක නිරීක්ෂණ ආරම්භන්න සූදානම්ව ඉන්නේ. ඒ වගේ මේ පසුගිය ජූනි 23 වෙනිදා එහි මුල්ම පර්යේෂණ ඡායාරූපයක් නිකුත් කළා. මේ දැන් ඔබ දකින්නේ ඒ ඡායාරූපය. මේ තුල මන්දාකිනි මිලියන 10ක් පමණ අන්තර්ගත වෙනවා. ඒ වගේම පරීක්ෂා වටයකදී මේ දුරේක්ෂයට පුළුවන් වෙලා තියෙනවා පැය 10ක පමණ කාලයක් ඇතුළත නවග්‍රහක 2000ක් පමණ හඳුනා ගන්න. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු මේ නිරීක්ෂණාගාරය පිළිබඳ විස්තර සහ ඉන් නිකුත් කරපු මුල්ම ඡායාරූප පිළිබඳ විස්තර. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. වෙරාසී රූබින් නිරීක්ෂණාගාරය පිහිටලා තියෙන්නේ චිලීහි සෙරෝ පැචන් කියන කඳු මුදුන මත. එය මුහුදු මට්ටමේ සිට මීටර් 2672ක් පමණ ඉහළිනුයි තියෙන්නේ. මේක ඉදිකරන්න මේ වගේ තැනක් තෝරගන්න ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. ඒවා තමයි මේ ස්ථානයේ ආලෝක දූෂණය ඉතා අඩුවීම, වසරේ දින 300ක් පමණම වලාකුළු රහිත පැහැදිලි කාලගුණයක් පැවතීම සහ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයන් අවම වීම. මේ නිරීක්ෂණාගාරය පිළිබඳ මුල්ම අදහස ඉදිරිපත් වුණේ 1990 දී. ඒ කාලේ හිටපු විද්‍යාඥයින් කණ්ඩායමකට ඕනේ වුණා වයිට් ෆීල්ඩ් ඡායාරූප ගන්න පුළුවන් දුරේක්ෂයක්. මොකද ඒවකට ලෝකයේ තිබුණු බහුතරයක් දුරේක්ෂ නැරෝ ෆීල්ඩ් ඒවා. මේ නැරෝ ෆීල්ඩ් දුරේක්ෂ වලින් ගොඩක් දීප්තියෙන් අඩු වස්තු නිරීක්ෂණය කරන්න බෑ. ඒ වගේම අහසේ විශාල ප්‍රමාණයක් එකවර නිරීක්ෂණය කරන්නත් බෑ. මීට අමතරව ඡායාරූප ලබා ගැනීමට ගත වන කාලය වැඩි. හැබැයි වයිට් ෆීල්ඩ් දුරේක්ෂයක් හැදුවොත් ඒකෙන් කෙටි කාලයක් තුල අහසේ විශාල ප්‍රමාණයක් හොඳ පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම ගොඩක් දීප්තියෙන් අඩු ග්‍රහක, වල්ගාතරු, තාරකා වගේ වස්තුන් ඒ වගේන් පහසුවෙන් දකින්න පුළුවන්. ඊට අමතරව විශ්වයේ සිදුවන කෙටි කාලීන සිදුවීම් වන සුපර්නෝවා පිපුරුම්, නෝවා පිපුරුම් සහ ගැමා රේ බර්ස්ට් වගේ දේවලුත් මේ වගේ දුරේක්ෂ වලින් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. තව මේ වගේ ඡායාරූපයක් ලබා ගැනීමට ගතවන කාලය අඩුයි. ඉතින් මේවා තමයි මේ දුරේක්ෂය හදමුයි කියන්න හේතුන එක හේතු කීපයක් උනේ. මීට අමතරව මේ දුරේක්ෂය හදන එකේ තව ප්‍රධාන අරමුණක් තිබ්බා. ඒ තමයි ඩාර්ක් මැටර්ස් එහෙම නැත්නම් අඳුරු පදාර්ථ පිළිබඳව ගවේෂණය කිරීම. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. ඉතින් ඒ කාලේ ඉඳන් මේ අදහස යෝජනා වෙලා තිබුණට ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කළේ 2003 අවුරුද්දේදී. එකල මේ නිරීක්ෂණාගාරය හැඳින්වුවේ Large Synoptic Survey Telescope එහෙම නැත්නම් LSST ලෙස. එකල මේ ව්‍යාපෘතියට අවශ්‍ය වන මුදල් ආධාර ලබා ගත්තේ private foundation වලින් සහ individual donors ලගෙන්. මේ සඳහා National Science Foundation එකෙන් සහ ඇමරිකාවේ බලශක්ති දෙපාර්තමේන්තුවෙන් විශාල සහායක් ලැබුණා. ඒ වගේම 2007 දී බිලියනපතියන් දෙදෙනෙකු වුණු බිල් ගේට්ස් සහ චාල්ස් සිමොනේ විසින් මේ ව්‍යාපෘතියට ඩොලර් මිලියන 20ක් සහ 10ක් ලබා දෙනවා. ඒක මේ ව්‍යාපෘතියේ වැඩ කටයුතු වලට ලොකු තල්ලුවක් වුණා. නිරීක්ෂණාගාරයේ දුරේක්ෂවල දර්පණ සැකසීම ආරම්භ කළෙත් මේ ආධාර වලින්. කොහොම හරි 2015 වෙද්දී National Science Foundation එකෙන් මේකට ඩොලර් මිලියන 551ක මුදල් ආධාරයක් ලබා දෙනවා. එයින් නිරීක්ෂණාගාරය ඉදිකරන ප්‍රදේශයේ සකස් කිරීම, නිරීක්ෂණාගාරයේ ගොඩනැගිල්ල ඉදිකිරීම, දුරේක්ෂයේ මවුන්ට් එක සහ ඉතිරි කොටස් සකස් කිරීම සිදු කරනවා. මේකට සමගාමීව බලශක්ති දෙපාර්තමේන්තුවෙන් ලැබුණ ඩොලර් මිලියන 168ක ආධාර මුදලෙන් මේ දුරේක්ෂයට සවිකරන ඩිජිටල් කැමරාව සකස් කිරීමේ කටයුතු ආරම්භ කරනවා. මෙගාපික්සල 3200ක මේ කැමරාව තමයි දැනට ලෝකයේ තියෙන ලොකුම ඩිජිටල් කැමරාව වෙන්නේ. කොහොම හරි 2023 අගභාගයේ වෙද්දී කැමරාව සහ දුරේක්ෂය ඇතුළු මේ නිරීක්ෂණාගාරයේ මූලික උපකරණ ටික සවිකරලා අවසන් වෙනවා. එතෙන් සිට 2025 මේ වෙනකන්ම වුන් කරන්නේ මේ දුරේක්ෂය, කැමරාව සහ ඊට අදාළ සොෆ්ට්වෙයාර්ස් පරීක්ෂා කරන එක. ඉතින් මේ තියෙන්නේ ඒ ආකාරයට පසුගිය ජූනි 23 වෙනිදා නිකුත් කරපු ඒකේ ෆුල් ෆීල්ඩ් ඉමේජ් එක. අපි මේ රිලීස් කරපු ඉමේජ් එක ගැන වීඩියෝ එකේ ඉස්සරහට කතා කරමු. ඊට කලින් මේ ගැන කියන්න ඕනේ වැදගත්ම දෙයක් තියෙනවා. ඒ මේකට ලැබුණු අලුත් නම ගැන. 2019 වෙනකම් මේ නිරීක්ෂණාගාරය නම් කරලා තිබුණේ Large Synoptic Survey Telescope ලෙස. හැබැයි 2020 මුලදී ඒ නම වේරාසී රූබින් ලෙස නිල වශයෙන් වෙනස් කරනවා. මේකට හේතුව මොකක්ද? කවුද මේ වේරාසී රූබින්? ඇය තාරකා භෞතික විද්‍යාඥවරියක්. ඇය තමයි 20 වන සියවසේ වැදගත්ම තාරකා භෞතික විද්‍යා පරීක්ෂණයක් මෙහෙයවීම සිදු කළේ. මොකක්ද මේ පරීක්ෂණය? 1970 ඉඳන් ඇය කෙන්ට් ෆෝඩ් කියන තාරකා විද්‍යාඥයා සමග එක්ව සර්පිලාකාර මන්දාකිනි වටා තාරකා චලනය වන ආකාරය ගැන අධ්‍යයනය කරනවා. මෙතනදී වුන් බොහොම පුදුමසහගත දෙයක් දකිනවා. සාමාන්‍යයෙන් මන්දාකිනි වල කෙළවර හරිය තරු මන්දාකිනිය වටා ගමන් කරන්න ඕනේ මැද හරිය තරු වලට වඩා හිමින්. මොකද මැදේ ඉඳන් ඈතට යද්දී ගුරුත්වය අඩු වෙනවනේ. හැබැයි වුන් දැක්කා කෙළවරේ තරුත් මැදේ කිට්ටුව තරු
වගේම වේගයෙන් ගමන් කරන බව. මෙහෙම වෙන්න නම් ඒ තරුවලට ගුරුත්වයෙන් බලපෑම් කරන තව මොනවා හරි ස්කන්ධයක් මේ මන්දාකිනියේ තියෙන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේ කිසිම දෙයක් නිරීක්ෂණය කරන්න නැති එක. ඉතින් මෙතනදී වේරා රූබින් කරපු ඉතා පරීක්ෂාකාරී නිරීක්ෂණ සහ ගණනය කිරීම වලින් ඇය කිව්වා මේ මන්දාකිනිවල අපිට නොපෙනෙන ඉහළ ස්කන්ධයක් තියෙන මොනවා හරි පදාර්ථයක් තියෙන්න ඕනේ කියලා. ඇය ඒව හැඳින්වුවේ ඩාර්ක් මැටර්ස් එහෙම නැත්නම් අඳුරු පදාර්ථ කියලා. මේක තමයි 20 වන සියවසේ කරපු එක විශිෂ්ටතම සොයා ගැනීමක් වෙන්නේ. අද වෙද්දි ලබාගෙන තියෙන නිරීක්ෂණ දත්තවලට අනුව විශ්වයේ තියෙන පදාර්ථ වලින් 80%ක් පමණම ඩාර්ක් මැටර්ස් වෙන්න පුළුවන්. නමුත් අදටත් මේ පදාර්ථ මොනවද කියලා අපිට නිශ්චිතවම හොයාගන්න ලැබිලා නැහැ. ඉතින් මේ අලුතෙන් හදපු නිරීක්ෂණාගාරයේ එක ප්‍රධාන අරමුණක් තමයි ඒ ගැන හොයන එක. නමුත් මේ ගැන හොයාගත වේරා රූබින් අද අපි අතර නැහැ. ඉතින් ඇයට ගරු කිරීමක් වශයෙන් උයි ඇයගේ සොයා ගැනීම ඉදිරියට ගෙන යන මේ නිරීක්ෂණාගාරය වේරා සී රූබින් ලෙස නම් කළේ. මේ නිරීක්ෂණාගාරය තුල පිහිටුවා තිබෙන දුරේක්ෂය ගැන කතා කළොත් ඒක ඇස්පෙරික් දර්පණ 3කින් සමන්විත වෙනවා. මේ තියෙන්නේ ඒ දර්පණ තුනෙන් ආලෝකය පරාවර්තනය වෙන විදිහ දල සැකැස්මක්. දුරේක්ෂය ඈත වස්තුවකට යොමු කළාම මුලින්ම ආලෝකය එන්නේ මේ දර්පණයට. ඒක හඳුන්වන්නේ ප්‍රාථමික දර්පණය කියලා. මේක විස්කම්භය මීටර් 8.4ක් ගුණ ඇස්පෙරික් හැඩයේ අවතල දර්පණයක්. ඉතින් මේ ප්‍රාථමික දර්පණයට එන ආලෝකය ඊළඟට පරාවර්තනය වෙන්නේ මේ ද්විතීක දර්පණයට. ඒක විස්කම්භය මීටර් 3.5ක් ගුණ උත්තල දර්පණයක්. ඉන්පසුව ද්විතීක දර්පණයට එන ආලෝකය ආයේ පහළ තියෙන තෘතීක දර්පණයට පරාවර්තනය කරනවා. ඒක පිහිටුවලා තියෙන්නේ ප්‍රාථමික දර්පණයේ පෘෂ්ඨය මතම. හැබැයි වක්‍රතාරය ප්‍රාථමික දර්පණයට වඩා අඩු වෙන විදිහට. විස්කම්භය මීටර් 5ක් වෙන ඒ කොටසත් ඇස්පෙරික් හැඩයේ අවතල දර්පණයක්. ඉතින් අන්තිමට මේ තෘතීක දර්පණයට එන ආලෝකය දුරේක්ෂයේ උඩ සවි කරලා තියෙන LSST කැමරාවට පරාවර්තනය කරනවා. ඒකෙන් තමයි ඡායාරූපගත කිරීම කරන්නේ. මේ කැමරාව ගැන කතා කළොත් ඒක තමයි දැනට ලෝකයේ නිෂ්පාදනය කරලා තියෙන විශාලම ඩිජිටල් කැමරාව වෙන්නේ. ඒක මෙගාපික්සල් 3200ක කැමරාවක්. මේ කැමරාව සාමාන්‍ය කායක ප්‍රමාණය එකක්. ඒකේ ස්කන්ධය ටොන් 3ක් පමණ වෙනවා. මේ තියෙන්නේ ඒකේ ඇතුළ ව්‍යුහයේ දල සැකැස්මක්. ඔය කැමරා බොඩි එක ඇතුළ තියෙන උපකරණ ටික තමයි මේ විහිදුවලා පෙන්නලා තියෙන්නේ. මේකේ ඉස්සරහින්ම තියෙන්නේ විස්කම්භය මීටර් 1.57ක් ගුණ ෆියුස්ඩ් සිලිකා ලෙන්ස් එකක්. මේකෙන් තමයි දුරේක්ෂයෙන් එන ආලෝකය ඉතා නිවැරදිව සකස් කරලා කැමරාව ඇතුළට ගන්නෙ. ඊට පස්සේ ඒ කිරණ විස්කම්භය මීටර් 1.2ක් ගුණ තව ලෙන්ස් එකක් කරහා ගමන් කරනවා. ඒකත් ෆියුස්ඩ් සිලිකා ලෙන්ස් එකක්. මේකෙන් කරන්නේ සියලුම ආලෝක කිරණ නිවැරදිව එකම ලක්ෂයකට නාභිගත කරන එක. ඒකෙන් අවසාන ඡායාරූපවල සිදුවන වර්ණ විභේදනයන් වළක්වා ගන්න පුළුවන්. ඒ ලෙන්ස් එකෙන් පස්සේ තියෙන්නේ ෂටර් එක. කැමරාවෙන් ඡායාරූප ගන්න වෙලාවට මේ ෂටර් එක ඕපන් වෙලා තමයි අර ලෙන්ස් දෙක හරහා එන ආලෝකය ඇතුළට ගන්නෙ. ඊට පස්සේ ඒ ඇතුළු වෙන ආලෝකය ෆිල්ටර් එකක් හරහා ගමන් කරනවා. මේක ඇත්තටම ෆිල්ටර් 5ක් අඩංගු ෆිල්ටර් එක්ස්චේන්ජ් සිස්ටම් එකක්. එකෙන් අවශ්‍ය වෙලාවට ගැලපෙන ෆිල්ටර් එක මාරු කරන්න පුළුවන්. ඉතින් මේ ෆිල්ටර් එක්ස්චේන්ජ් සිස්ටම් එකෙන් එළියට එන ආලෝකය ඊළඟට ගමන් කරන්නේ විස්කම්භය සෙන්ටිමීටර් 72ක් වුණ කුඩා ලෙන්ස් එකක් හරහා. මේකෙන් තමයි ආලෝක කිරණ කැමරාවේ තියෙන CCD සෙන්සර් එක මතට නාභිගත කරන්නේ. ඒ තුල කුඩා CCD සෙන්සර්ස් 189ක් අඩංගු වෙනවා. මේ සෙන්සර් වලින් තමයි ආලෝක කිරණ ඉලෙක්ට්‍රික් සිග්නල් බවට පරිවර්තනය කරලා ඡායාරූපය ප්‍රතිනිර්මාණය කරන්නේ. ඒ එක කුඩා සෙන්සර් එකක දල වශයෙන් පික්සල් 1,67,77,216ක් පමණ අඩංගු වෙනවා. ඒ වගේ ඒවා 189කින් තමයි මෙගාපික්සල් 3200 හැදෙන්නේ. හරි. දැන් අපි කතා කරමු මේ දුරේක්ෂය නිකුත් කරපු අලුත්ම පර්යේෂණ ඡායාරූප ටික ගැන. මේ තියෙන්නේ ඒ පළවෙනිම වයිඩ් ෆීල්ඩ් ඡායාරූපය. මේක තුල සමස්ත මන්දාකිනි මිලියන 10ක් පමණ අඩංගු වෙනවා. ඒ අතරින් විශාල දීප්තිමත් ඒවා අයිති වෙන්නේ පෘථිවියට ආලෝක වර්ෂ මිලියන 53ක් දුරින් තියෙන වර්ගෝ කියන මන්දාකිනි පොකුරට. තන තන පේන සෙසු කුඩා මන්දාකිනි බහුතරයක් තියෙන්නේ ඊටත් ගොඩක් ඈතින්. ඒ වගේම මේකේ තනින් තන කැපිලා පේන නිල් සහ රතු ආලෝක ලක්ෂ වලින් පේන්නේ අපේ ශීරපතය තුල තියෙන තාරකා කීපයක්. මේ ඡායාරූපය අහසේ වර්ගාංශක 9.6ක ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය පුරපසළොස්වක චන්ද්‍රයා අපිට අහසේ පේන ප්‍රමාණය වගේ 48 ගුණයක් පමණ වෙනවා. මේ ප්‍රමාණයම තමයි සමස්ත නිරීක්ෂණාගාරයේම දෘශ්‍ය පරාසය වෙන්නේ. ඇත්තෙන්ම මේ දුරේක්ෂයෙන් ගන්න මේ වගේ ඡායාරූපයක් හරියට ඩීටේල් ඇතුව බලනවා නම් අල්ට්‍රා HD TV තිර 400ක්වත් ඕනේ. එහෙමයි කියලා දැන් TV තිර හොයන්න ඕනේ නැහැ. මෙයාලගේ ඔෆිෂියල් සයිට් එකේ දාලා තියෙනවා මේකේ ෆුල් සයිස් ඉමේජ් එකේ zoomable version එකක්. ඔබට පුළුවන් ඒක ගිහින් zoom කරලා ඩීටේල් කොහොමද කියලා බලන්න. මම link එක description එකේ දාන්නම්. ඒ වගේම මේ තියෙන්නේ නිකුත් කරපු ඊළඟ ඡායාරූපය. මේකේ දැක්වෙන්නේ සජිටාරියස් තාරකා රාශියේ තියෙන ලැගූන් නිහාරිකාව සහ ට්‍රිෆිඩ් නිහාරිකාව. මේ දෙකම තාරකා නිර්මාණය වෙන ස්ථාන දෙකක්. මේ තියෙන්නේ ට්‍රිෆිඩ් නිහාරිකාව, මේ ලැගූන් නිහාරිකාව.
මීට අමතරව මෙහි මෙසිය 1 සහ බෝකම් 14 කියන විවෘත තරුපොකුරු දෙකක් NGC 6544 කියන ගෝල්ඩිය තරුපොකුරත් දකින්න තියෙනවා. ඒත් මට නම් මේකෙන් දැනට කරපු වැඩවලින් ඉන්ටරෙස්ටින්ම දේ මේ එකක්වත් නෙවෙයි. ඒ දේ තමයි මේකට පුළුවන් වෙලා තියෙනවා පැය 10ක නිරීක්ෂණ කාලයක් ඇතුළත නව ග්‍රහක 2000කට ආසන්න සංඛ්‍යාවක් හොයාගන්න. මේ තාක් ලෝකයේ හදපු කිසිම දුරේක්ෂයකට මේ වගේ කෙටි කාලයකින් මෙච්චර ග්‍රහක ප්‍රමාණයක් සොයාගන්න පුළුවන් වෙලා නැහැ. ඉතින් හිතන්නකො ටෙස්ට් රවුන්ඩ් එකකදී මෙච්චර දෙයක් කළා නම් විද්‍යාත්මක නිරීක්ෂණ ආරම්භ කළාට පස්සේ මේකෙන් මොන වගේ ප්‍රයෝජනයක් තියෙයිද කියලා. මේ නිරීක්ෂණාගාරය විද්‍යාත්මක නිරීක්ෂණ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ 2025 අගභාගයේ ඉඳන්. එතැන් සිට එය වසර 10ක් මුළුල්ලේ සෑම රාත්‍රියකම මුළු දකුණු අහසම ගවේෂණය කරන්න නියමිතයි. ඉතින් මේක දකුණු අහසේ ගවේෂණය කරන්නේ මොනවද? මේ නිරීක්ෂණාගාරය නිර්මාණය කළේ ප්‍රධාන ඉලක්ක 4ක් අරමුණු කරගෙන. පළවෙනි එක තමයි ඩාර්ක් මැටර් සහ ඩාර්ක් එනර්ජි ගැන හෙවීම. ඩාර්ක් මැටර් ගැන හොයන්න රූබී නිරීක්ෂණාගාරය විවිධ වර්ගයේ මන්දාකිනිවල හැඩය, චලිතය, ඒ වගේ ස්කන්ධය නිසා සිදුවන ආලෝකයේ නැමීම් සහ ඒවා අතර සිදුවන ඒකාබද්ධ වීම වගේ දේවල් ගැඹුරින් අධ්‍යයනය කරන්න නියමිතයි. ඒ ඇසුරින් ලබා ගන්න දත්ත වලින් ඩාර්ක් මැටර්ද ඇතුළුව විශ්වයේ ස්කන්ධ ව්‍යාප්තිය පිළිබඳ ඩීටේල්ඩ් මැප් එකක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඈත මන්දාකිනිවල සිදුවන ටයිප් 1A සුපර්නෝවා පිපුරුම් අධ්‍යයනය කිරීම හරහා විශ්ව ප්‍රසාරණයට හේතු වන ඩාර්ක් එනර්ජි ගැනත් හොයන්න සූදානමින් ඉන්නේ. ඊළඟ ඉලක්කය තමයි සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන තාම හඳුනාගෙන නැති වස්තු හඳුනා ගන්න එක. මොකද ලෝකයේ තියෙන ගොඩක් දුරේක්ෂ නැරෝ ෆීල්ඩ් ඒවා මේ වගේ ඉතා අඩු දීප්තියක් සහිත කුඩා වස්තු හඳුනා ගන්න එක ඉතා අපහසුයි. ඒකට විශාල කාලයකුත් ගත වෙනවා. හැබැයි රූබී නිරීක්ෂණාගාරයට හොඳ වයිඩ් ෆීල්ඩ් එකක් වගේම හොඳ කැමරාවක් තියෙනවා. ඒ වගේම මේක අනෙක් දුරේක්ෂ වලට සාපේක්ෂව වේගයෙන් හැසිරවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ හේතු නිසා ඒකට ඉතා පහසුවෙන් ඒ වගේ පොඩි වස්තු විශාල ප්‍රමාණයක් හඳුනා ගන්න පුළුවන්. දැක්කනේ ටෙස්ට් රවුන්ඩ් එකේදී හොයාගත්ත ඇස්ටරොයිඩ් ගොඩ. ඒ එකක්වත් මීට කලින් කිසිම දුරේක්ෂයකට හසු වෙලා තිබුණේව නෙවෙයි. ඉතින් ඉදිරි වසර 10 තුල මේක දැනට අපි හොයාගෙන තියෙන සෞරග්‍රහ මණ්ඩලයේ මුළු වස්තු ප්‍රමාණය වගේ 10 ගුණයත් 100 ගුණයත් අතර ප්‍රමාණයක් හඳුනා ගන්න නියමිතයි. දැනට ග්‍රහලෝක, වාමන ග්‍රහලෝක, ග්‍රහක සහ ධූමකේතු ඇතුළුව සෞරග්‍රහ මණ්ඩලයේ වස්තු මිලියන 1.3ක් පමණ හඳුනාගෙන තියෙනවා. ඉතින් හිතලා බලන්නකෝ මේක හොයන්න බලාපොරොත්තු වෙන ප්‍රමාණය කොච්චරක්ද කියලා. මේ නිසා අපිට මේක පෘථුවියට තර්ජනයක් වෙන ග්‍රහක හඳුනා ගන්න හැම ගොඩක් උපකාරී වෙයි. ඒ වගේම ඇතැම් විට නවවන ග්‍රහලෝකයේ සහ ඉන් ඔබට තියෙන තවත් ග්‍රහලෝකවල පැවැත්ම අනාවරණය කරගන්නත් මේකට පුළුවන් වෙයි. මේකේ තව ඉලක්කයක් තමයි අපේ ශීරපතය අධ්‍යයනය කිරීම. අදටත් අපිට හරියටම හොයාගන්න බැරි වුණ දෙයක් තමයි අපේ ශීරපතය නිර්මාණය වුණේ කොහොමද සහ ඒකේ ලදරු අවධිය පැවතුන විදිහ. ඉතින් මේවට උත්තර හොයන්නය ශීරපතයේ මුල් අවධියේදී තරු නිර්මාණය වෙනකොට තරු බවට පත් වෙන්න බැරි වුණ බ්‍රවුන් ඩ්වාර්ෆ් ගැන සහ අතීතයේදී ශීරපතය සමග ඒකාබද්ධ වුණ කුඩා මන්දාකිනි පිළිබඳව අධ්‍යයනය කරන්න නියමිතයි. ඒ වගේම ශීරපතය තුළ තියෙන විචල්්‍ය තාරකා මිලියන ගණනක් අධ්‍යයනය කරලා ශීරපතයේ හැඩය ඉතා නිවැරදිව අපෝහණය කරන්නත් බලාපොරොත්තු වෙනවා. අවසාන ඉලක්කය තමයි විශ්වයේ සිදුවන වෙනස් වීම නිතර පරීක්ෂා කිරීම. ඉදිරි වසර 10 තුළ මේක දකුණු අහසේ සෑම ස්ථානයක්ම දින 3කට වරක් නැවත පරීක්ෂා කරනවා. ඒ නිසා අපිට විශ්වයේ සිදුවන සංසිද්ධි කාලයත් එක්ක වෙනස් වෙන විදිහ බලන්න පුළුවන් වෙයි. හරියට නිකන් ටයිම් ලැප්ස් මූවි එකක් වගේ. ඒ හරහා සුපර්නෝවා පිපුරුම්, නෝවා පිපුරුම්, ගැමා රේ බර්ස්ට්, ටයිඩල් ඩිස්රප්ෂන් ඉවෙන්ට් වගේ සිදුවීම් විශාල ප්‍රමාණයක් අලුතෙන් හොයාගන්න පුළුවන් වෙයි. ඉතින් ඔන්නෝම තමයි මේ අලුත් නිරීක්ෂණාගාරයේ කතාව. ඇත්තටම මේක මං කරපු දිගම වීඩියෝ එකක්. සමහර අයට මෙච්චර වෙලාවක් කියවිල්ල අහද්දි බෝරින් වෙන්නත් ඇති. කොහොමුණත් මට ඕනේ උනේ තාරකා විද්‍යා ශාස්ත්‍රය තුල නිර්මාණය කරපු මේ වගේ විශිෂ්ට නිර්මාණයක් ගැන ඔයාට මට හැකිතරමේ පුළුල් අවබෝධයක් ලබා දෙන්න. ඉතින් ඔයා මේ වීඩියෝවේ මගේ අවසාන කියවිල්ලත් අහනවා කියන්නේ අනිවාර්යෙන්ම ඔයා විද්‍යා දැනුම පුළුල් කරගන්න උනන්දුවක් තියෙන කෙනෙක් වෙන්න ඇති. මොකද එහෙම කෙනෙක් කැරෙන්න මේ වගේ වීඩියෝ එකක් අවසානයේ වෙනකන් බලන්නේ නැහැ. ඇත්තටම මම මේ වීඩියෝ එක හැදුවේ ඔයා වගේ ඔඩියන්ස් එකක් ටාගට් කරලා. ඉතින් අවසානයේ තෙක්ම වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. ඉදිරියටත් මේ වගේ වීඩියෝ වලින් අපි තාරකා විද්‍යා දැනුම හඹා යමු.